ශිප් එක පාන්දරින් පඳුරද්දා දෙවුන් දොරින් සුන්දර පාත රති කොහොම කස්තුරි වම්වා මම හිතන්නේ දේශපාලඥයෙක්ද ඔව් මේ පාර ප්‍රාදේශ සභාවට ධාරානිපාත සංවර්ධන පක්ෂයෙන් මමත් ඉල්ලුම් කරනවා අයියේ. අනේ නිකන් යන්න මාත්තු යන්න කන්දත් නෑ බොන්නත් නෑ ලෙඩක් දුකක් අසනීපයක් විචාරලා බොන්න අරක් ගුටියක් තියනවද? තියනවා ගලන් වේදනාව කතා කරන්නේ මේක කාලා තියන්නේ නාන වේදනාව කතා කරන්නේ අයියේ ඔය කන බොන ප්‍රශ්න වල විසඳුම් දෙන්න තමයි මම මේ පාර ප්‍රාදේශ සභාවට ඉල්ලන්නේ. එහෙම දිනලා විසඳුම් දෙනකන් මම ඔබතුමාට తాවකාලික විසඳුමක් ලබා දෙන්නම් දැන්. වේදනාව ඉන්න රස්සය අයියේ මේ සල්ලි තියාගෙන ගන්න භාගයක්. දුකලත් රත්තරන් තවුල හදුනක් තියනවා දැන් මට කටට දැන් දැන් නෑ දැන් ගාව මේ අදාළ දවසේ මම ඔබතුමාට දැනුවත් කරන්න අනිවාර්යෙන්ම. අනිවාර්ය කියනෝනේ. කියනවා අනිවාර්යෙන්ම. එහෙනම් ජය වේවා. එහෙනම් ජය වේවා. දවිලිස්සු දුක දැන් හදොත් තියෙන රත්තරන් මිනිස්සෙක් ආදරේ ගොවි මහත්තයෝ අනේ මහත්තයෝ මම බැලුවා මොකෝ පරක්කු කියලා මහත්තයෝ දාගන්න වඳුර 12යි රිලව් 7 දෙනයි ඉට්ටෑව දෙන්නයි මූව 4 දෙනයි එතකොට මහත්තයෝ මදුරුව 12යි 13යි මහත්තයෝ තව මහත්තයෝ පොළඟයි ඔව් ඔය මහත්තයෝ ඔය පාගන් ඉන්නේ පොල් පිට තියෙන්නේ ඕක අස්සටනේ දැන් රින්ගුවේ මහත්තයෝ ඔය පළු ගහ පැත්තට දුවන්න එපා උතන තනිය අලියා හිටියා මහත්තයෝ කවුද ඔබතුමන්ලා? මහත්මයා අපි ධාරානිපාත සංවර්ධන පක්ෂයෙන් මේ පාර ප්‍රාදේශ සභාවට මමත් තරගව දිනවා. කතා කරන්න එපා මහත්තයෝ දේශපාලනය ගැන නම් අපේ කිසිම උනන්දුවක් නැහැ. අපි කිසිම කෙනෙකුට ඡන්දෙ දෙන්නේ නැහැ. කිසිම කෙනෙකුට නැහැ. මහත්මයාලා ඉතින් අපේ ප්‍රතිපත්ති මොනවද කියලා දන්නේ නැතුවනේ ඔහොම කතා කරන්නේ. උතුම් ආර්ථික ප්‍රතිපත්ති ගොඩන්නේ මහත්තයෝ මේකේ තියෙන්නේ. ඔබතුමන්ලා මේක පැහැදිලි කරලා දෙනකන් අපි හැමෝම අන්ධය වගේ හිටියේ. බලන්න එපැයි දැනුම. මහත්තයා බය වෙන්න එපා මේ පාර ඡන්දේ මහත්තයාටමයි. ඕන උදව්වක් තිබ්බොත් කියන්න. ඕන උදව්ව. ඉතින් බලන්න කණ්ඩකෝ කණ්ඩ. මහත්තයා අපි ධාරානිපාත සංවර්ධන පක්ෂයෙන් මේ පාර ප්‍රාදේශ සභාවට ඉල්ලන්නේ මම. මෙහෙම මේ රටවල් හදන්න බෑනේ. මෙහෙම මේ රට හදන්න බෑ. දැන් බලන්න ලංකාවේ දල දේශීය නිෂ්පාදිත කීයද? බිලියන 3යි. උද්දමන අනුපාතය මේ විදි ලංකාවේ කීයද? 85. ඒවයි ගානක් තමයි. අගේ එක. ඔව් අගේ. නෑ නේද අංකල් ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන 84.36යි.
ඒ වගේම 2025 පෙබරවාරි වෙද්දී ලංකාවේ උද්දමන අනුපාතය ඍණ 3.9යි. වෙන්න බෑනේ. මම ඊයේ උදේනේ කිව්වේ මේ ජාතින්ගේ ධනේ පොත. කවුද මේක ලිව්වේ මේ කවුද ඒක ලිව්වේ? ඇඩම් ස්මිත් තමයි ලිව්වේ ජාතින්ගේ ධනේ පොත. ජාතීන්ගේ ධනේ පොත ලිව්වේ ඇඩම් ස්මිත් නෙවෙයි. ඇඩම් ස්මිත්. ඇත්තද ලේකම් මල්ලි? ඇඩම් සුමිත් නෙමෙයි ස්මිත්. නේ? දැන් ඔය රටේ ආර්ථිකයේ පැත්තකින් තියන්නකෝ. ගන්නකෝ බිස්නස් පැත්ත. කවුද බිස්නස් එකක් පටන් ගන්නකොට සුදු අත විශ්ලේෂණය කරන්නේ? කවුරුත් කරන්නේ නැහැ. සුදු අත නෙවෙයි අංකල්. ෂදු අත. ඒ කියන්නේ ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන කියන එක. හරි ඒ වුණාට ඉතින් ලංකාවේ මොන බිස්නස් එක කරත් ලංකාවේ මූල්‍ය ස්ථායීතාවය පවත්වාගෙන නියාමනය කරන්නේ ලෝක බැංකුවනේ. ඒක කරන්නේ ලෝක බැංකුව නෙවෙයි. ඒක කරන්නේ ලංකාවේ මහ බැංකුව. ඒක හරි පුතා. ඔය මේ මහ බැංකුවට ඔය IFM එකේ ණය ගෙවන්නවත් අතේ සල්ලි නැහැ. IFM නෙවෙයි අංකල්. IMF. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් මොනිටරි ෆන්ඩ්. ටෙක්ස් එක තුමා මේ ඔය ඔක්කොම මේ ආර්ථිකයි ඔක්කොම අතහැරලා දාන්නකෝ. දැන් ගන්නකෝ දැන් හැදෙන ළමයි වැඩිහිටියන්ට කරු කරන්න දන්නේ නැහැ. එකට එක කියාගෙන එනවා දෙමාපියන්ට කරු කරන්න දන්නේ නැහැ. තාත්තේ නම් මං ගිහිල්ලා එන්න. හෙට දිනන ඔබේ දරුවාගේ අනාගතය සවිමත් කරන්න 2027 උසස් පෙළ ඉකොන් BS බණ්ඩාර දිසානායක නව පන්ති ආරම්භය නුගේගොඩ අප්‍රේල් 1 අඟහරුවාදා උදේ 8ට කිරිබත්ගොඩ අප්‍රේල් 2 බදාදා උදේ 9ට ගම්පහ අප්‍රේල් 3 බ්‍රහස්පතින්දා උදේ 8ට පානදුර අප්‍රේල් 4 සිකුරාදා උදේ 8ට ඔන්ලයින් ක්ලාස් මාර්තු 31 සතුදා රාත්‍රී 7ට ඔඩයක් දුවතරෙක් කියලා ඇද්දිවතත් නැති වෙනවා තාපු. තොපි දෙන්නත් හෙට ඉඳලා බණ්ඩාර දිසානායක සර්ගේ පන්ති යන ලෑස්ති වෙනවා.